අයිබෝවන් සියලුම දෙනාට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඩිසයින් වර්ඩ් මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙන ආවේ ඔයාගේ voice එක වෙනස් කරන්න පුළුවන් පුදුම හිතෙන app එකක් ගැන. ඉතින් මේ app එකෙන් පුළුවන් ඔයාලට YouTube videos, funny videos, comedy videos වගේ ගොඩක් වැඩ කරගන්න. ඉතින් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉතින් Play Store එකට ගිහිල්ලා search bar එකේ voice changer කියලා type කරන්න. voice changer කියලා type කරායින් පස්සේ මෙන්න මේ විදිහට මේ logo එකත් එක්ක මේ app එක වැටේවි. ඉතින් install කරගන්න. මම කලින් මේක install කරගත්ත නිසා මම මේකේ open button එක දෙනවා. ඉතින් මේ විදිහට තමයි පේන්නේ record and audio, open an audio, save audio, more කියලා වැටේවි. ඉතින් අපිට මේකෙන් වැදගත් වෙන්නේ record and audio සහ save audios කියන එක විතරයි. ඔයා record and audio දෙනවා නම් ඔයාට වෙනම record කරන්න, ඔයා කටහඬ වෙනම record කරගන්න පුළුවන් වෙලාවක් හම්බ වෙයි. ඉතින් ඔයා කැමති වෙලාවක් කරන් record කරන්න. record කරායින් පස්සේ ඔයාට change කරන්න පුළුවන්, ඔයාගේ voice එක change කරන්න පුළුවන් විදිහේ voice ටිකක් ඔයාට පෙන්නයි. ඉතින් මම මෙතනින් record and audio දෙන්නේ නැහැ. මොකද මම දැනටම record එකක් කරන නිසා. ඉතින් save audio කියන එක මම දෙනවා. මේ තියෙනවා මම කලින් save කරගත්ත audio ටික. ඉතින් මම මේකෙන් කැමති එකක් දැන් දෙනවා. දුන්නාන් පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මට මේකේ voice එක change කරගන්න ඕන හින්දා මම මෙන්න මේ robo බබාව click කරනවා. ඉතින් මේ තියෙන්නේ යාළුවා මට මගේ voice එක change කරගන්න දීපු voice change 62. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනියට බිඳුව කියන එකත් එක්ක normal කියන එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒකේ තියෙන්නේ මගේ normal කටහඬ. ඉතින් අපි ඒක අහලා බලමු. නෑවේ. අයිබෝවන්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ my design world YouTube channel එකත්. ඉතින් මම අන්නේ කටහඬ තමයි මේ විදිහට හදන්නේ මගේ voice change එක. මගේ voice එක මම change කරගන්නේ. ඉතින් මම මේකේ දෙනවා child කියන එක්කෙනාව. මට ඒ විදිහට තමයි මගේ voice එක change කරගන්න ඕන. ඉතින් මෙන්න මේ ත්‍රිකෝණයත් එක්ක තියෙන බටන් එක ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඒක ක්ලික් කරනවා. Hi boy, මේ එකතු වෙලා ඉන්නේ my design world YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මගේ කටහඬ වෙනස් වෙලා තියෙන පොඩි ළමයෙක් විදිහට. ඉතින් මම ඒක save කරගන්න දැන් යන්නේ. save කරන්නේ ත්‍රිකෝණයත් එක්ක තියෙන බටන් එකට එහා පැත්තෙම තව බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම save වෙනවා. ඉතින් මගේ එක සේව් වුණා. සේව් වුණායින් පස්සේ මට පේනවා මේ විදිහට එකක්. එකෙන් කියන්නේ මේ කොළ පාට එකෙන් පුළුවන් අපිට ආයේ ඒ voice එක අහන්න. Hi boy, මේ එකතු වෙලා ඉන්නේ my design. ඉතින් guys මට ඒක delete කරන්න ඕන. මේ රතු පාට බටන් එකෙන් ඒක delete කරන්න පුළුවන්. ඉතින් මට මේක නම වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ පැන්සල කොළය තියෙන එක ක්ලික් කරායින් පස්සේ මට ඒක නම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට දානවා මී කියලා වෙනස් කරගන්නවා මී. ඕකේ බටන් එකක් දුන්න. ඉතින් මේක ඔයාලට ෂෙයා කරන්න ඕන නම් මෙන්න මේ ෂෙයා බටන් එකේ ක්ලික් කරලා ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මට මේක ෂෙයා කරන්න ඕනේ නැහැ. ඉතින් guys මෙන්න මේ ගැන තමයි මම මේ app එකෙන් ඔයාලට කියන්න ආවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මේ වගේ තව වීඩියෝස් ඔයාලට දිගටම ඕන නම් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්නම් සියලු දෙනාටම සුබම සුබ දවසක්.